හලෝ කොහොමද කට්ටිය ඉතින් මේක තමයි මං අර කමෙන්ට් පෝස්ට් එකක් දාලා තිබ්බේ මේ අලුත් වැඩක් කරනවා කියලා. ඉතින් මට සෑහෙන කාලෙක ඉඳලා ආසාවක් තිබ්බා මේ vlog කරන්න. ඉතින් මේ තමයි පළවෙනි වීඩියෝ එකේ අද වැඩක් සෙට් වෙලා තියෙනවා මේ වෙඩින් ඉවෙන්ට් එකක්. ඉතින් ඒකේ ෆොටෝග්‍රැෆි වැඩේට තමයි අපි යන්න හදන්නේ මයි අවියයි. දැන් මම මේ අවියලා ගෙදරට යන ගමන් ඉන්නේ. ඉතින් අපි බලමු අද දවසේ මොකද වෙන්නේ කියලා. හවස අපේ සිලෝන් එකේ යකුසා එකේ සෙට් එකත් එක්ක පොඩි පාටි එකක් තියෙනවා. ඉතින් බලමු අපිට යන්න ටයිම් නැති වේද කියලා. මම හිතනවා ඇති වෙයි කියලා. එහෙනම් අපි සෙට් වෙමු. හලෝ යාළුවනේ ඉතින් ඉවෙන්ට් එකේ වැඩේ නම් ඉවර කරා. දැන් අපි යන්න හදන්නේ අපේ පාටි එකට. ඉතින් අවියත් ඉන්නවා. ඔයාලට මොනවා හරි ඔයාලගේ ෆොටෝග්‍රැෆි සම්බන්ධ මොනවා හරි ප්‍රී ෂූට් තියනවා නම් අපිව කන්ටැක්ට් කරගන්න පුළුවන්. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ බලලා ලින්ක්ස් ෆෝන් නම්බර් එක දාන්න. ඉතින් ඒ වලින් අපිව කන්ටැක්ට් කරගන්න පුළුවන්. එහෙනම් අපි යනවා සෙට් එකමු පාටියට. මේ දකුණු පැත්තෙන් පේන ඉතින් අපි අපි තමයි වෙලාවටම යන්නේ මේ පොඩ්ඩක් පරක්කු නෑ. ඔව් දැන් එකපාරක් ගියා අපි ටෙක් එකට යන්න ඕනේ දේවල මේ ගිහිල්ලා මේ ආයේ පාරක් යනවා. ඉතින් අපි තාම කලින්ම කට්ටිය ඇවිල්ලා හිටියේ නෑ. අපි යද්දිත් මේ මේ දැන් යන ගමන් ඉන්නේ. තාම අපි වෙලාවටම යනවා. ඒ පොඩ්ඩක් පරක්කු නෑ. ටක්වත් නෑ. පාර පේන්නේ මේ දකුණ වෙట్లా සභාවෙත් නෝනේ. බ්‍රේක් එක යන්නේ යාළුවනේ. ඔව් මම කියන එක පැහැදිලිව ඇහෙනවද දන්නේ මේ උරගක් තියෙනවා මේ මම හිතනවා බිල්ඩ් වෙලා ඇති කියලා. සාරසාර ගියවොත් මම මේ කැල්ල මියුට් කරනවා. ඉතින් ප්‍රොබ්ලම් නැහැ නේ. yes නෑ. ඉතින් යාළුවනේ ඔන්න අපි ඇවිල්ලා ඉන්නේ පොට් එකට මේ පටවුවයි මේ අපි ඇතුළට ගිහලා බලමු කට්ටිය ඇතුළේ ඉන්න ස්පෑරන්තරන් අන්න අතනටලා හිටන් ඉන්නවා. මොකද වල්ලි ඇදේට යන්නේ යාළුවනේ මෙන්න අපේ යවු සෙට් එකේ ඉන්න ජම්බෝ ඉන්න එතන ටියුරෙක්ස් ඉබ්බා ඇල්ෆා සෙට් එකේ ඉන්නවා. ඉතින් අපි මේ පොඩ්ඩක් එන්ජොයි කරලා අපි සෙට් එකු මේ ඉස්සරහට ඔරු බම් ලෝකේ ජීවේ ඇයි නියතම කියන්න බෑ මුදු කුසුමකි අවසන්ගේ රැහනේ සම විඳිනා ලෝකේ ජීවේ ඉතින් බොයිස් මේ විදිහට අපි පාටි එක ඉවර කරා. කට්ටිය ආතල් එකේ රැල්ල පා ගන්න යනවා. ඉතින් අපි මේ විදිහට vlog එක ඉවර කරමු. තව එක්කී සෙට් එක වෙනත් ජය වේවා.